සුබ දවසක් වේවා කියලා පිළිගන්න ඕපන් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් සම්බන්ධව. ඉතින් මාත් එක්ක ඒ ගැන කතා කරන්න චතුර ඉන්නවා. ඉතින් චතුර මොකද්ද මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ? ඔව් ඉරාන් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ අපි ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කරද්දී එක්ස්චේන්ජ් එකේ account එකක් ඕන. ඒ කියන්නේ අපිට coins buy කරන්න, sell කරන්න මේ දෙක කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දේ තමයි ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ. ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සිස් buy කරන්නේ ණය සහ sell කරන්නේ ණය එකට මුණ ගැසෙන තැන. උදාහරණයක් විදිහට අපි ගමුකෝ අපේ නගරයේ තියෙන සතිපොළ. ඒතර ඒ සතිපොළේදී වෙන්නේ එළවලු විකුණන්නේ ණයයි, එළවලු ගන්නේ ණයයි එකට මුණ ගැසෙන එක. ඔය දෙයම තමයි ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකත් වෙන්නේ. ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එක සරලව වෙන්නේ ක්‍රිප්ටෝ buy කරන්නේ ණයයි, ක්‍රිප්ටෝ sell කරන්නේ ණයයි එකට මුණ ගැසෙන එක. හරි චතුර. ඉතින් දැන් අපි කතා කරේ මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් සම්බන්ධවනේ. ඉතින් මේ ලෝකේ තියෙන ප්‍රධාන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් මොනවාද? ඔව් ලෝකේ තියෙන ප්‍රධාන එක්ස්චේන්ජ් විදියට අපිට ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා Binance එක්ස්චේන්ජ් එක. ඊළඟට අපිට MEXC එක්ස්චේන්ජ් එක, Bybit, KuCoin, Coinbase ඔය වගේ එක්ස්චේන්ජස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකේ එක්ස්චේන්ජස් 100කට වඩා තියෙනවා. ඒතකොට එතනින් අපි විශ්වාසවන්ත එක්ස්චේන්ජ් එකක් තමයි තෝරගන්න ඕන. ඒතකොට චතුර ඉතින් ඔයා කිව්වනේ සාමාන්‍යයෙන් මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් සාමාන්‍යයෙන් 100කට වැඩි තියෙනවා කියලා. අපි කොහොමද මේ හොඳම එක්ස්චේන්ජ් එකක් සාමාන්‍යයෙන් තෝරගන්නේ? ඔව් එතෙන්දී අපි බලන්න ඕන මූලිකම දේ තමයි ඒ අදාළ එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙන වොලියුම් එක. සාමාන්‍ය Binance වගේ එක්ස්චේන්ජ් එකක් ගත්තොත් ඒක තමයි ලෝකේ නම්බර් 1 රෑන්කින් තියෙන එක්ස්චේන්ජ් එක. ඒතර එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙන වොලියුම් එක සෑහෙන්න වැඩි. ඒ කියන්නේ ගොඩාක් යූසර්ස්ලා ඒ එක්ස්චේන්ජ් එක යූස් කරනවා. ඒතර අන්න ඒ වගේ අපි টොප් රෑන්කින් තියෙනවා තමයි ගන්න ඕනේ. එතකොට ඊළඟට අපිට ගන්න පුළුවන් Bybit වගේ එක්ස්චේන්ජ් එකක්. ඒකෙත් හොඳ වොලියුම් එකක් තියෙනවා. ඒතර මේ එක්ස්චේන්ජ් ගොඩාක් විශ්වාසවන්තයි. ඒ කියන්නේ දැන් ගොඩාක් ඒ කියන්නේ දැන් Binance වගේ එක්ස්චේන්ජ් එක නම් ස්කෑම් කොයින්ස් රිලීස් මේ ලිස්ට් වෙන්නෙම නැති තරම්. එතකොට දැන් අනිත් එක්ස්චේන්ජ් ගත්තොත් ගොඩාක් ඒ කියන්නේ ස්කෑම් කොයින්ස් පවා ලිස්ට් වෙලා තියෙනවා. පල්ලෙහා රෑන්කින් වල තියෙන එක්ස්චේන්ජ් වල. මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරද්දී හරි ඉන්වෙස්ට් කරද්දී හරි අපි යූස් කරන්න ඕනේ මේ එක එක්ස්චේන්ජ් එකද නැත්නම් අපිට සාමාන්‍ය එක්ස්චේන්ජස් දෙක තුනක් සාමාන්‍ය යූස් කරන්න පුළුවන්ද? ඒකට අපි මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරන විදිය අනුව එක්ස්චේන්ජ් එක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න අපේ පර්පස් එක අපි ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරනවා නම් එක්ස්චේන්ජ් එකක් ඇතුලේ අපි අනිවාර්යයෙන්ම හොඳ එක්ස්චේන්ජ් එකක් බලන්න ඕනේ. ඒ කියන්නේ නැත්නම් අපේ සල්ලි ලොස්ට් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් টොප් රෑන්කින් තියෙන ওই Binance වගේ එක්ස්චේන්ජ් එක. එතකොට ඒකේ ලිස්ට් වෙන කොයින්ස් මම කියුණ කලිනුත් කිව්වා ඒ කියන්නේ ස්කෑම් වෙන්නේ නැහැ. එතකොට අපිට විශ්වාසයක් ඇතුව ඒක ඇතුලේ තියන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍ය ෆියුචර්ස් ට්‍රේඩින් වගේ කරද්දී අපිට තෝරගන්න පුළුවන් තව මේ කියන්නේ MEXC වගේ එක්ස්චේන්ජ් ගත්තොත් අර දැන් Binance එක්ස්චේන්ජ් එකේ තියෙන ලෙවරේජ් එකට වඩා අපිට වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් MEXC එක්ස්චේන්ජ් එකේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අර මේ ෆියුචර්ස් ට්‍රේඩ් කරද්දී ගොඩාක් වාසියක් තියෙනවා වෙන එක්ස්චේන්ජ් එක යූස් කරද්දී. ගොඩක් ස්තුතියි චතුර මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට. එහෙනම් අපි ලබන සතියේ මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.